මෙන්න මේ ඩයලොග් එකයි මියුසික් එකයි අහපු ගම ඔයගොල්ලන්ට මතක් කරන්නදී මොකක්ද මේ මූවී එක කියලා. ඉතින් මෙන්න මේ මූවී එක තමයි 1993 වර්ෂයේ තිරගත වූ කල්නායක මූවී එක. 90 දශකයේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වන කල්නායක චිත්‍රපටය 1993 වර්ෂයේ දෙවැනියට වැඩි මාධ්‍යමක් ලැබපු චිත්‍රපටයද වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුදේශ් ගායල් විසින්. රංගනයෙන් සංජය දත්, මාධුරි දීක්ෂිත්, කීෂ්රොෆ් සහ අනුපම කෙල් දායක වෙනවා. ඉතින් වැඩි කතා නොකර අපි මේ 90 දශකයේ උන්මාදනීය චිත්‍රපටයේ කතාවට යමු. මහලු කාන්තාවක් ඊටාම දුක් මුසු මොහොනකින් අවුරුදු 6කින් නොදකපු තම පුතා යනතුරු බලා ඉන්නවා. ඇය නමින් ආර්ති. මේ අවස්ථාවේ ඇගේ මහලු අයියා ඇය වෙත ඇවිත් කියනවා, ආර්ති පුතාව අමතක කරලා දාන්න. ඌ අපරාධ ලෝකෙට ගිහින් අවසන්. ඌ ආන්නේ නැහැ. ඔන්න ඉතින් මෙන්න මේ සමගම රැස්වීමක අමතමේ සිටින දේශපාලඥයෙකු කැමරාකරුවෙකු වගේ විශ්වලාගත් පුද්ගලයෙකු විසින් මරා දමනවා. එම ස්ථානයේ මහත් කලබලයක් ඇති කරලා එම පුද්ගලයා මෝටර් බයික් එකකින් පැන ගැනීමට තැත් කරන මොහොතේ පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නවා. මෙන්න මේ පුද්ගලයා නමින් බල්ලු බල්රාම්. පාතාල කල්ලි සමාජිකයෙක්. වයස අවුරුදු 20 ගණනක් වෙන්නේ. මෙන්න මෙයා තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය. මොහු මේ වන විට දේශපාලඥයින් 4 දෙනෙක්, මංකොල්ල 9ක්, ඡන්ද මධ්‍යස්ථාන 9ක හොර ඡන්ද දාලා තියෙනවා. මුළු ඉන්දියාවම වෛර කරන පාතාල නායකයෙක්. නමුත් පොලිසිය හිතන්නේ මෙච්චර පොඩි වයසට මෙච්චර අපරාධ ප්‍රමාණයක් කරන්නේ කොහොමද කියලා. එයා පිටුපස කවුද ඉන්නේ? අදිසි බලවේග පවතිනවද? විදේශ බලවේග පවතිනවද යන්න පොලිසිය විසින් සැක කරනවා. ඉන්ස්පෙක්ටර් රාම් කුමාර් සින්හා. මොහුට තමයි බල්ලු බල්රාම්ගේ කේස් එක බාරව තියෙන්නේ. මොහු මාධ්‍ය ප්‍රකාශන ලබා දෙනවා බල්ලු බල්රාම් කියන අපරාධකාරයා අල්ලා ගැනීමත් ලොකු පියවරක් බව. ඒ වගේම මේ භයානක පාතාල කල්ලිය අත්අඩංගුවට අරගෙන රටේ සාමය ආරක්ෂා කරන බවට මෙතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ කතාව ආරම්භයේ සිටි මහලු කාන්තාව. එහෙම නැත්නම් ආර්ති බල්ලු බල්රාම්ගේ මවයි. ඇය සෑම මොහොතකම සිතන්නේ තම පුතා පිළිබඳවයි. මෙන්න මේ අතර පොලිසියට බල්ලුගෙන් කට උත්තරයක් ලැබෙනවා. ඔහුගේ අම්මා තාත්තා කිසිවෙක් මේ වෙන විට ජීවිතුන් අතර නොමැති බවට. සොෆියා කියලා නාටිකාංගනාවක්. එහෙමත් නැත්නම් නිරූපිකාවක් විතරයි ඔහුට ඉන්නේ කියලා. ඇයත් මේ වෙලාවේ අතුරුදහන් වෙලා කියලා පොලිසියෙන් දැනගන්නවා. ඒ වගේම මේ වෙලාවේ බල්ලු බල්රාම්ගේ ගුරු එහෙමත් නැත්නම් ලොක්කා රාශි බාබු පෙන්නනවා. ඔහු සොෆියාත් එක්ක දුරකථනයෙන් කතා කර ඉන්නේ. බල්ලු ඉක්මනට එයි. ඔයා බය නැතුව ඉන්න. ඔහු එනවාමයි. ඒ ගැන සැකයක් නැහැ. එහෙම රෝෂි බාබු කියනවා. ඒත් එක්කම බල්ලු බල්රාම්ට වසර 20ක සිරදඬුවමක් හිමි වෙලා කියලා අම්මා දැනගන්නවා. එගේ අයියා නම් කියනවා ඔහුට හිමි වියුත්තේ මරණ දඬුවමක්. දැන්වත් ඌ අමතක කරලා ජීවත් වෙන්න බලන්න. ඒත් ඒ අම්මා කියනවා එහෙම කොහොම කියලා කරන්නද කියලා. දැන් තමයි මූවී එක පටන් ගන්නෙ. දැන් කල්නායක මූවී එකේ ටයිටල් සෝන් එක. එහෙමත් නැත්තම් නායක නැහැ. කල්නායකේ තු සෝන් එක යනවා. ඉතින් මෙන්න මේ සෝන් එක ඉන්දියාවේ අයිකොනික් සෝන් එකක් බවට පත් වෙන අතර සංජය දත්ගේ ජනප්‍රියත්වය තව තවත් උසවා තබන්න මේ ගීතේ සමත් වෙනවා. ඔන්න දැන් පොලිසිය ඉන්ස්පෙක්ටර් පාණ්ඩි සහ ඉන්ස්පෙක්ටර් රාම් බන්ධනාගාරයට එනවා බල්ලු බලන්න. ගිහිල්ලා රාම් කියනවා බල්ලු මම මගේ ජීවිතේ කැමති වුණ එකම අපරාධකාරයා තමුසේ විතරයි. ඒ තමුසේගේ අවංකකමට. බල්ලු කනවා ඒ කිව්වේ. එතකොට රාම් කියනවා තමුසේ පිළිගත්ත තමුසේ අපරාධකාරයෙක් කියලා. ඒ වගේම මේ අවස්ථාවේ රාම් බල්ලුගෙන් එයාගේ ලොක්කා ගැන දැනගන්න හැදුවත් බල්ලු වුන්ම විහිළුවට අරගෙන ඒනම් කවදාවත් වෙන්නේ නැහැ කියලා ඒත්තු ගන්නනවා. කතාව ඊළඟ දර්ශනේ පාණ්ඩේ ලිමානේ කෑම ගන්න සැරසෙනවා පෙන්නනවා. ඔහුගේ බිරිඳ ඔහු ළඟට ඇවිත් කියනවා අපේ ඇමරිකාවල ඉන්න දුවට රාම් කුමාරව කසාද බඳින්න ඕනේ කියනවා කියලා. ඒත් පාණ්ඩේ කියනවා රාම්ගේ අවුරුදු ගාණක් තිස්සේ හිතේ ඉන්නේ ගංගා කියලා. එතකොටම පාණ්ඩේගේ බිරිඳ කියනවා ගංගා? මොන ගංගාද? ඒකිට කෙල්ලක්ද කියලා. එතකොටම රාම් එතෙන්ට එනවා. පාණ්ඩේ වෙලාවේ කතා කර ඉන්න මාතෘකාව මඟ හරවා ගන්න උත්සාහ කරත් බිරිඳගේ කරකරච්චි ඉවස ගන්න බැරුව මිරිස් කරලා කවා රාම්ගෙන් අහනවා. රාම් ඔයා කසාද බඳින්නේ කවද්ද කියලා. එතකොට රාම් කියනවා මාමේ මම බල්ලුගේ නායකයා අල්ලා ගන්නකම් කසාද බඳින්නේ නැහැ කියලා. දැන් පොලිසිය දර්ශනයක් පෙන්වන්නේ. බල්ලු පොලිසියට මිල්ල කරගන්න හරිම අමාරුයි. බල්ලු පොලිසියෙන් අල්ලාගත්ත ඔවුන්ගේ කල්ලියේම සමාජිකයෙක් වන මුන්නව පොලිසිය ඉස්සරහම මරා දමනවා. ඒ පොලිසියට තමන් ගැන සාක්ෂි දුන්න නිසා. ඒ වගේම පොලිසියෙන් අරක්කු ඉල්ලනවා, පොලිසියට විහිළු තාලු කරනවා. මේ දේවල් ඉවස ගන්නම් බැරුව රාම් බල්ලුව කූඩුවෙන් එළියට ගන්නවා. අරන් කියනවා උඹට බලය තියනව නේද? උඹට කේන් තියනව නේද? උඹ පොලිස් නිලධාරියෙක්ට අත ඉස්සුව නේද කියලා. දැන් පොලිස් නිලධාරියෙක්ගේ ශක්තිය බලහන් කියලා දෙන්න අතර රණ්ඩුවක් යනවා. මේ රණ්ඩුවෙන් නම් බල්ලු හොඳටම ගුටි කනවා.
අන්තිමට සර් ඔයා පාලනය කරගන්න කියලා පොලිසිය රාම්ව නතර කරනවා. ඊට පස්සේ රාම් බල්ලුට ආයේ පොලිස් නිලධාරියට අත තියන්න කියලා හිතන්නවත් එපා කියලා ඕන් කරනවා. ඉතින් මෙන්න මේ රණ්ඩුවෙන් පස්සේ රාම් යනවා බල්ලුගේ හිර කූඩුවට. එයාට කිරියකකුයි කෑමකුයි අරන්. මොකද රාම්ට මොනවා වුණත් මේ බල්ලු ගැන දුක හිතිලා. රාම්ට දැනෙන්නේ හරියට බල්ලු යාගේ මල්ලි කෙනෙක් වගේ. රාම් හරියට දුක් කරනවා බල්ලුගේ මනස මේ තරම් විස වලින් පිරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වගේම රාම් බල්ලුට දෙන ශක්තියත් මොළයත් මුද්දේකට පාවිච්චි කරා නම් කොච්චර අගේද කියලා හිතලා බල්ලු ඔබ මගේ මල්ලි වුණා නම් මම ඔබ මේ කරන දේ වැරද්ද ගැන කියලා දෙනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ කතා බහ මෙහෙම යද්දි බල්ලු කියනවා ඔයාගේ දෙවියන් ඔයාගේ රට මගේ දෙවියන් මගේ ගුරු එහෙම නැත්නම් මගේ ලොක්කා කියලා. ඉතින් මේ කතාවත් එක්ක රාම්ව තව තවත් කේන්ති ගස්සනවා. බල්ලුත් ඒත් එක්කම කියනවා ඔක්තෝබර් 10 රෑ 10ට හිර ගිහින් මම පැනලා යනවා කියලා. එතකොට රාම් කියනවා එහෙම ගියත් කොහොම හරි මම ඔහෙගේ කල්ලියයි අල්ලා ගන්නවා කියලා. ඉතින් බල්ලුගේ කතාව අහලා පොලිසිය හොඳටම හිරගෙදර ආරක්ෂාව වැඩි කරනවා. ඒත් ඔක්තෝබර් 11 පහ වුණත් බල්ලු හිරගෙදර ඒ විදිහටම ඉන්නවා. බලයි අද්දින් බල්ලුට ඕන වෙලා තියෙන්නේ පොලිසිය නිින්ද නැති කරන්න. ඒ වගේ පොලිසිය රවට්ටන්න. ඔන්න දැන් තමයි අපේ කතාවේ නායිකාව. එහෙම නැත්නම් රාම්ගේ මේ ගංගා කවුද කියලා පෙන්වන්නේ. ගංගා ගංගෝත්‍රි දේවි. නාසික් ජේල් එකේ පොලිස් උපපරීක්ෂකවරිය. ඉතින් මෙන්න මේ ගංගා පොලිසිය රැඳවියන් අතරින් රණ්ඩුවක් බේරන ගමන් තමයි මේ ඉන්නේ. දවස් 10කින් විතර පස්සේ රාම්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් ගංගා නම් ටිකක් සැරපරෝෂේ පොලිස් නිලධාරියක් වගේ. අච්චර රළු රාමු මේ ගංගා ගාව හොරතල් වෙනවා මෙලික් වෙනවා. ඉතින් මේ ගංගාට රාම් කියනවා අද යා නාසික් කියනවා කියලා. ඉතින් ගංගා කියනවා අද නම් එන්න එපා අද මම ආශාගේ මගුල් ගෙදර යනවා කියලා. ඉතින් මෙන්න මේ ගංගා රාම් වෙනවට අකමැති වගේ පෙන්නලා රාම් වෙන්න ඕන තැනයි වෙලාවයි මීට කියනවා. දැන් හවස ගංගා යාළුවෝ එක්ක අර මගුල් ගෙදරට යනවා. ඉතින් ගංගාගේ ලස්සන දැකලා හැමෝම එයාට ප්‍රශංසා කරනවා. මෙන්න මේ අතර ගංගාගේ රාම් මගුල් ගෙදරට එනවා. රාම දැකලා ගංගා ලැජ්ජාවෙන් දුවනවා ඉතින්. ඉතින් දැන් තමයි මෙන්න මේ සින්දුව යන්නේ. එම ගීතයෙන් පස්සේ ගංගාගේ නැන්දා රාම්ට කියනවා රාම් ඔයා එනවා යනවා මිනිස්සු ගංගාට තමයි එකෙක් කතා කියන්නේ. ඒක හොඳ නෑ. ඒ ගැන ටිකක් හිතලා බලන්න කියලා. ඒතකොට ගංගා මැද්දට පැනලා කියනවා රාම් නැන්දා කියන්නේ ඔයා ගණන් ගන්න එපා කියලා. ඒතකොට රාම් කියනවා නෑ නැන්දේ කතාව ඇත්ත. අද ඉඳන් ඔයා හැමෝටම කියන්න ඔයා මගේ බිරිඳ කියලා. එහෙම කියලා සින්දූර ටික ගංගාගේ නළලේ ගාන්න යනකොටම පොලිසියෙන් ඇවිත් කියනවා බල්ලු විරින් පැනලා ගිහින් කියලා. එතකොට ඒ විලාවෙම රාම්ට උණීඩ දෙන්න අමතක වෙලා එතනින් යන්න ගියා. බල්ලු රෑ යාට කිරි දෙන්න ආපු පොලිස් නිලධාරියාගේ පින්න මෙරිකලා එයාගේ ඉලන්දමෙන් තමයි ඉරින් පැනලා ගිහින් තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ පොලිසියට මාධ්‍යෙන් හා මහජනතාවගේ විශාල විරෝධයක් එල්ල වෙනවා. ඉතින් ගංගා හිතුවා රාම් වෙනුවෙන් මෙම හොරාව අල්ලා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ගංගා ගිහිල්ලා එයාගේ ලොක්කගෙන් අවසර ඉල්ලනවා බල්ලුගේ කේස් එක එයාට බාර දෙන්න කියලා. ඒත් පොලිසියෙන් නම් අවසර හිමි වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ බල්ලු එයාගේ ප්‍රාන්තෙම හැංගිලා ඉන්නවා කියලා දැනගන්න ගංගා එදා ආශාගේ වෙඩින් එකෙන් හම්බුණ යාළුවා චම්පා ගාවට ගිහිල්ලා මේක දෙට උදව් ඉල්ලනවා. මෙන්න මේ අතර බලුලාගේ සැලැස්ම තමයි හැමතැනම චෙක් පොයින්ට් නිසා දවස් 15ක් 20ක් හැංගිලා ඉඳලා රාෂි බාබු සහ සොෆියා ඉන්න විශාඛා පටනම් වලට යන්න. ඊට පස්සේ එහි ඉඳලා සිංගප්පූරු වලට නැවෙන් යනවා. ඔන්න ඉතින් එහෙම බලුලා සැලසුම් කර කර ඉද්දි රාෂි බාබුගේ පරණ ගෝලෙක් ඇවිත් එයාගේ ගෙදර තියෙන පාටියට එන්න කියලා කියනවා. සහ එයා මේ පළාත ගැන හොඳ හැටි අවබෝධයක් දන්නවා කියලා කියනවා. ඉතින් බල්ලු මුලින්ම මේ ආරාධනාවට කැමති වුණේ නැහැ. ඒත් ඒ උත්සවයට එන නැට්ටුක්කාරේ පට්ට ලස්සනයි. පට්ට කෑල්ලක් කිව්ව නිසා බල්ලු යන්න කැමති වුණා. බලන්නකෝ මේ පට්ට කෑල්ල කවුද කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ ගංගා. ගංගායි යාගේ යාළුවා චම්පයි එයාගේ නැටුම් කණ්ඩායමත් එක්ක ඇවිල්ලා තියෙන්නේ බල්ලුව රවට්ටලා එයාව පොලිසියට අල්ලලා දෙන්න. ඉතින් දැන් තමයි මෙන්න මේ චෝලිගේ පිච්චේ කෑයේ සින්දුව යන්නේ. එම සින්දුවට තමයි මේ ගංගා නටන්නේ. ඉතින් ගංගා තමන් දැන් ඔක්කොම අයන් දානවා මෙන්න මේ බල්ලුව අල්ලගන්න. ඉතින් මෙන්න මේ සින්දුව තමයි මේ චිත්‍රපට ප්‍රේම ගීතේ වන්නේ. ඉතින් මෙන්න මේ සින්දුව පුරාවට ගංගාගේ එහෙම නැත්නම් මధుරගේ එඩ නර්තන අලංකාර වෙලා තියෙන වගේ එකේ ජවය එක්ස්ප්‍රෙෂන් ඊට නොදෙවෙනි නේ. ඉතින් මෙන්න මේ චෝලිගේ පීචේ කෑ ගීතය අදටත් ඉන්දියාවේ වගේම ලංකාවේ ඉතාමත් ජනප්‍රියයි. ඉතින් මෙන්න මේ ගංගාගේ මායම් වලින් බල්ලු විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයන් වෙන අපිත් පසඟුවා. මෙන්න මේ සින්දුව පුරාවට සංජීවත්ගේ ලුක් එකයි මధుර ඩික්සින්ගේ ලුක් එකයි මාරම ඇට්‍රැක්ටිව්. මෙන්න මේ සංගීත ඇල්බමේ කොපි මිලියන 10ක් කලවි වූ බවත් වසරේ වැඩිම ආදායම් ලැබූ ගීත ඇල්බමේ බවට පත් වූ බවත් සඳහන් වෙනවා. ඒ වගේම 1994 වර්ෂයේ ෆිල්ම්ෆෙයාර් සම්මාන වලදී හොඳම ගායනය වෙනුවෙන් ලාරු සහ අල්කා යාග්නික්ට හොඳම නර්තන වින්‍යාස වෙනුවෙන් සරෝජ් ඛාන් සම්මානයට පත් වී තිබෙනවා. අපි කතාව දෙස බලමු.
ඉතින් මෙන්න මේ සින්දුව ඉවර වෙනවත් එක්කම බල්ලු පුටුවේ නැගිටලා එන තරමටම ඇඟේ ඉඟි බිකි බැල්මවල් ප්‍රබල වුණා. ඇඟපත සෝදාගෙන පිටෝ රූම් එකට එන ගංගා කණ්ණාඩියෙන් බල්ලුව දකිනවා. දැන් බලද්දී බල්ලුගේ අතේ ගංගාගේ පිස්තෝලේ. ගංගා ටිකක් කලබල වෙනවා. ගංගා කෑ ගහලා ඇහුවා මගේ පිස්තෝලේ කොහෙන්ද ඔයාට කියලා. බලද්දී බල්ලු ගංගුගේ බෑග් එක ඇදලා. ඉතින් ගංගා කියනවා පිස්තෝලේ තියන් ඉන්නේ තමන්ගේ ආත්ම ආරක්ෂාවට කියලා. බල්ලුත් වැඩිය ගැන හිතන්නේ. ඒ වෙලාවේ ගංගා අහනවා මොනවද ඔයාට ඕනේ? ඔයා කවුද කියලා. එතකොට එයා කියනවා වැදගත් මිනිස්සු මට කියන්නේ මැරෙක් කියලා. ඒ මම නැත්තම් කල්නායක. මම ඔයාලට ගොඩක් කැමති. මාත් එක්ක යන්නේ නැවද කියලා බල්ලු අහනවා. ඉතින් මෙන්න මේ ෆිල්ම් එකේ දෙපස් උනත් හරිම ලස්සනයි. මෙතනදී ගංගා අහනවා මම දාලා යන්නේ කියලා පොරොන්දු වෙන්න කියලා. ඒතර බල්ලු කියනවා පොරොන්දු වෙන්නේ බුරු කාර්යය කියලා. खा कसम कसम तो झूठे खाते हैं. මෙන්න මේ ගංගයි බල්ලුයි කතා කරගෙන ඉන්න අතරට බල්ලුගේ කල්ලිය කෙනෙක් ඇවිත් කියනවා පොලිසියෙන් එනවා කියලා. එතකොට බල්ලු ගංගාව පෙන්නලා කියනවා මෙයත් අපිත් එක්ක යන්නේනවා කියලා. එතකොට එයා අහනවා මේ කරදරේකුත් කියලා. එතකොට බල්ලු කියනවා බල්ලු ඒ කරදරයට කැමතියි කියලා. ඒ වගේම එයා නිසා අපේ ගමනත් නියමට තියෙවි කියලා කියනවා. පොලිසිය එන්න කලින් බල්ලුවාට පැන ගන්න පුළුවන් වුණා. ගංගාටත් ඉතින් එයාලත් එක්කම යන්න සිද්ධ වුණා. ඉතින් මෙයාලා යන අතරමඟ හෝටලේ කන්න නැවැත්තුවා. ගංගයි බල්ලුගේ කට්ටිය ගීතෙන් ගීතේ කීකේ හිටියේ. ඒ අතරම ගංගා හිමීට ඇවිත් රාම්ට කෝල් එකක් අරන් කිව්වා එයා හොඳින් කියලා. එයා රාම්ට කතා කරේ තාත්තා කතා කරනවා වගේ. ඒත් එක්කම ගංගා රාම්ට කියනවා එයාලා දැන් ඉන්නේ බේලාපූර් වල තියෙන කිනාරා හොටෙල් එකේ කියලා. ඒ වගේම එයාලා මිරිසාපූර් වලට යනවා කියලාත් කියනවා. මේක අහන් ඉන්න බල්ලු ෆෝන් එක අරන් තාත්තේ අපි මිරිසාපූර් යන්නේ නැහැ. අපි යන්නේ ගුජරාටියේ දෝල්පූර් වලට කියලා බොරුවට කියනවා. එයා රාම්ට ගංගාගේ තාත්තා කියලා හිතාගෙන තාත්තේ මම ගංගාගේ කොල්ලා බල්ලු බල්රාම් කියලා ෆෝන් එක තියෙනවා. ඒත් රාම් දැනගන්නවා එයා බොරු කිව්වේ කියලා. එයාලා යන්නේ මිරිසාපූර් වලට කියලා රාම් හිතනවා. බල්ලුටත් රාම්ගේ කටහඬ අඳුර ගන්න බැරි වුණා. ඔන්න දැන් තමයි පාලකීමේ ගීතය යන්නේ. ඉතින් මෙන්න මේ ගීතයේ තියෙනවා ගංගා තමව රාම්ට හොයාගන්න එයාගේ මුද්ද විසික් කරනවා. ඒ වගේම ගීතයේ රූපරාම වලින් පේනවා එයා මේ මැර කල්ලියට උදව් කරමින් කල් ගත කරනවා කියලා. ගංගා මේ ටික කාලෙට හැමෝගෙම හිර දිනාගෙන තියෙනවා. ඉතින් බල්ලුයාගේ කට්ටියත් එක්ක වැඩ කරන ගමන් ගංගා ගමේ ඈත් එක්ක එකතු වෙලා සතුටු වෙනවා හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා පෙන්නනවා. ඉතින් මෙන්න මේ සිද්ධියෙන් පස්සේ පාන්දර බල්ලු ගංගා නිදියන් ඉද්දී ඇවිත් කියනවා නිර්භීත වැදගත් ලස්සන ගංගා එක්ක ආදරේ කියන කරදරේ පැටලලා ඉන්නේ කියලා. එයාව කසාද බඳින්න ඕනේ කියලා කියනවා. ඉතින් ගංගාත් බල්ලුව මඟ හරවා ගන්න ක්‍රමයක් නැති නිසා හෙට බඳිමු කියලා කියනවා. එතකොට නෑ අද බඳින්න ඕනේ කියලා ගංගා වෙත තව තවත් බල්ලු ලං වෙනවා. එතකොටම එයාලා ඉන්න තැන හෙල්ලෙනවා වගේ දැනුණා. බලද්දී පොලිසියෙන් හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා එයාලා වට කරලා තියෙනවා. ඉතින් ඊළඟ කොටසේ පේනවා පොලිසිය සහ බල්ලුවාගේ කල්ලිය අතර පොඩි සටන් ජවනික වගේ. බල්ලු එයාගෙන් බේරිලා නුගගස් තියෙන තැනකට යනවා. එතකොටම රාම් මෙතෙන්ට එනවා. ඒ දින අතරත් සටනක් යනවා. කොහොම හරි රාම්ට ගහලා බල්ලු එතනින් පැනලා යනවා. එහෙම යද්දී බල්ලු මුළු පොලිසියටම අහුවෙනවා. එතකොටම බල්ලු දැක් කාහණයක් ගව හැංගිලා ඉන්න ගංගා. ඉතින් එයා ගංගා ගාවට ගිහිල්ලා ගංගාට මුවා වෙලා වෙඩි වදින එකමුත් බේරිගෙන ගංගාත් එක්කම එතනින් පැනලා යනවා. මෙන්න මේ අතර පොලිසිය බල්ලුගේ අම්මා ඉන්න තැන හොයාගෙන තියෙනවා. දැන් බල්ලු ගංගා එක්ක පොලිසියෙන් බේරලා ගිහිල්ලා ගංගාගෙන් කේන්තියෙන් අහනවා ගංගා ඇත්තටම ඔයා කවුද කියලා. ඒතකොට ගංගා කියනවා ඇයි දන්නේ නැද්ද මම නාටිකාංගනාවක් කියලා. එතකොටම බල්ලු ගංගාට කම්බුල් පාරක් ගහලා එයා ගාව තියෙන ගංගාගේ පොලිස් ID එක පෙන්නනවා. ඉතින් මෙන්න මේ කතාව අහලා බල්ලුගේ කට්ටිය හැමෝම පුදුමුණා. ඒත් එක්කම ගංගාත් කලබල වෙන්න පටන් ගත්තා. බලා යද්දී එදා නැටුම ඉවර වෙලා ෆිටෝන් රූම් එකේ ගංගාගේ බෑග් එක අදිද්දී තමයි බල්ලුට ගංගාගේ පොලිස් ID එක හම්බ වෙලා තියෙන්නේ. එතකොට බල්ලු මෙච්චර දවසක් ගංගා කියන්නේ කවුද කියලා දැනන් ඉඳලා තියෙන්නේ. ඉතින් ගංගා බල්ලු එක්ක සෙල්ලම් කරපු නිසා බල්ලුත් ගංගාත් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ. ඊට පස්සේ බල්ලු කියනවා අද ඔයා මාව බේරගත් විදිහටම හැමදාම එහෙම කරන්න වෙයි. ඔයාට බෑ මාව රවට්ටන්න කියලා කෑ ගහලා එතනින් hina වෙලා යනවා. දැන් බල්ලු රාශිබාබුගේ තැනේ ඉඳන් හැතැම්ම 800ක් දුරින් තියෙන බංගලාවක තමයි ඉන්නේ. එහෙනම් ඉඳන් බල්ලු ගෑ ගංගාට කෑම දෙන්න හැදුවත් උඹලා වගේ පව්කාරයන්ගේ කෑමත් මට එපා කියලා කෑ ගහලා කියනවා. එතකොට බල්ලු එයා කයි කියලා කියනවා. එතකොට වෙන්නේ හරි අපූර්ව දෙයක්. බල්ලුගේ කට්ටියයි ගංගා නටපු චෝලිකේ පීචේ කියායේ සින්දුවට කින්ඩියට වගේ සාරිත් ඇඳන් නටනවා. ගංගා ගැංගෙන් බල්ලු නටනවා. ගංගා නටපු ඉස්තු එන කැත විදියට තමයි නටන්නේ. ඉතින් ගංගාගේ මුනේ තරහත් එක්ක පොඩි ලැජ්ජාවකුත් පේන්න තියෙනවා. ඉතින් අවසානයේ ගංගාගේ ඉවසීමේ සීමාව පැනලා කිට්ට කණ්ඩ පාරක් ගන්නවා. එතකොටම බල්ලු ගංගාව මුල්ලකට අරන් අපේ කොල්ලන්ගේ හොඳකම උඹ අපේ පිරිමින්ගේ දුර්වලතාවය කියලා හිතන්න එපා ගංගා කියලා කියනවා.
ඊට පස්සේ බල්ලු කියනවා මම ඔබව තුවක්කුවෙන් මරන්නේ නැහැ. බ්ලේඩ් එකකින් ඔබේ තොල් දෙක කපලා විරූපි කරලා දානවා කියලා. එතකොට නම් ගංගා ටිකක් බය වෙනවා. ඊට පස්සේ බල්ලු කියනවා වැදගත් පොලිස් කාර්යයක් නිසා අපිට පෙනලා යන්න උදව් කරොත් අපි ඔයාව අතාරිනවා කියලා කියනවා. මේ අතර රෝෂි බාබු රාම්ට කෝල් එකක් දීලා එයාගේ අල්ලිය අයව නිදහස් කරන්න කියලා තර්ජනය කරනවා. ඉතින් ඒකත් එක්ක රාම්ගේ කේන්තිය තවත් වැඩි වෙනවා. එහෙම ඉතින් පොලිසිය කට්ටිය ඇවිත් බල්ලුගේ අම්මගේ ඩීටේල් තියෙන ෆයිල් එකක් දෙනවා. මේකෙන් ඇති වැඩේ මොකද්ද කියලා රාම් ඒ ෆයිල් එක විසික් කරනවා. ෆයිල් එක විසික් කරද්දී ෆයිල් එකකින් එළියට විසික්ුණ බල්ලුගේ අම්මගේ ෆොටෝ එක දැකලා රාම් කලබල වුණා. රාම්ගේ මූණෙන් පෙනුනේ එම කාන්තාව කලින් දන්නා බව. ඉතින් රාම් මේ අම්මව තමන්ගේ ගෙදර එක්කන් යනවා. ඉතින් මේ වැඩේට ඉහළින් අකමැති වුණත් බල්ලුගේ කේස් එක රාම්ට පැවරිලා තියෙන නිසා ඔවුන්ට එයාට විරුද්ධ වන්නට නොහැකි වෙනවා. රාම් මාර්තිව ගෙදර එක්කන් ගිහින් ඔහු ළඟ තිබූ පරණ ඡායාරූපයක් පෙන්වනවා. එම ඡායාරූපය ඇය සහ ඇය ඉගෙනු පාසලේ ගුරුවරුන් සහ ළමයි එක්ක ගත්ත ඡායාරූපයක්. ඒතකොට ආර්තිය කියන්නේ පාසල් ගුරුවරියක්. එතකොට රාම් පොඩි ළමයෙක්ගේ දිසට ඇඟිල්ල දික් කර අහනවා මේ කවුද කියලා. එතකොට ආර්තිය කියනවා මේ බබ්ලා කියලා. ඊට පස්සේ රාම් කියනවා ඒ බබ්ලා තමයි මම කියලා. බලන් යද්දී බල්ලු සහ රාම් කියන්නේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවෝ. ඉතින් මෙන්න මේ අවස්ථාවේ බල්ලුගේ අම්මා තමන්ගේ ගෝලයා මෙච්චර ලොකු නිලධාරියෙක් වෙලා ඉන්නව දැකලා බොහොම සතුටු වෙනවා. ඇය අහනවා බල්ලු බේරගන්න පුළුවන් නේද පුතේ කියලා. ඒක රාම් කියනවා පුළුවන්. ඒකට මට අම්මගේ උදව් ඕනේ කියලා. ඉතින් අම්මත් ඒකට කැමති වෙනවා. කොහොම යද්දී ඡන්ද දවසක් එනවා. බල්ලු එදාට පොලිස් නිලධාරියෙක් වගේ ඇඳගෙන තමයි ගංගා එක්ක වාහනේ යන්නේ. යන අතරමඟදී අහිංසක පුද්ගලෙක්ට මැර කල්ලියකින් පහර දෙනවා දකිනවා. බල්ලු එතන මග හැරලා යන්න හැදුවා. බල්ලුට එම අහිංසකයා එම මැර කල්ලියෙන් බේරා ගන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේ බල්ලුගේ කකුලට වෙඩිත් වදිනවා. ඒත් එක්කම බල්ලුට හැමෝගෙම ප්‍රශංසා අත්පුලසන් ලැබෙනවා. ගංගටත් පළවෙනි වතාවට බල්ලු ගැන හොඳ ප්‍රතිරූපයක් ඇති වෙනවා. බල්ලුටත් ඒ වෙලාවේ පොඩි ආඩම්බරයක් දැනෙනවා. දැන් ඉතින් බල්ලු එයාගේ පිරිසයි. බල්ලුගේ කකුලට වැදුණු උණ්ඩේ ගන්න ඔට්ටු වෙනවා. බල්ලුත් මර ලතෝනි දෙනවා. එහෙන් හැමතැනම ඇදිරි නීතිය දාලා පොලිසියෙන් ඉන්නවා. ඉතින් මෙන්න මේ අතරේ ගංගා හදිස්සියෙන් බයික් එක අරන් එළියට යනවා. සියල්ලෝම ගංගා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් පැන ගන්න ඇති කියලා හිතනවා. හිතලා ඇගේ පස්සෙන්ම යනවා. බලද්දී ඇය ඩොක්ටර් කෙනෙක් එක්කන් ඉන්න ගිහින් තියෙන්නේ. ඉතින් බෙහෙත් දාලා බල්ලුට නිින්ද ගියාට පස්සේ බල්ලු වේදනාවෙන් අම්මගේ නම කියා කෙඳිරි ගන්නවා. ඒක ගංගා දකිනවා. ඉතින් එයාට හරිම අනුකම්පාවක් හිතෙන්නේ. දැන් පෙන්වන්නේ මධ්‍යම රාත්‍රී වෙලා. බල්ලු ගංගා නිදියන් ඉන්න කාමරයට ඇවිත් කියනවා අද ඔයා කරපු දෙයට ස්තුතියි. ඒත් ඔයාට මෙතන යන්න දෙයි කියලා නම් හිතන්න එපා කියලා. ඉතින් එතකොට ගංගා මම ඔයාගෙන් දෙයක් අහන්නද කියලා ගංගා අහනවා ඔයා වැඩිපුරම ආදරය කරන්නේ ඔයාගේ අම්මට නේද කියලා. මොකද ඔයා වේදනාවෙන් කෑ ගහද්දී කිව්වේ අම්මගේ නමනේ. ඔයා දුකෙන් හරි වේදනාවෙන් හරි ඉන්නකොට කියන නම තමයි ඔයා මේ ලෝකෙ වැඩිපුරම ආදරය කරන නම කියලා ගංගා කියනවා. එතකොට බල්ලු අහනවා කවුද එහෙම කිව්වේ කියලා. එතකොට ගංගාට එකපාරටම කියනවා රාම් කියලා. ඊට පස්සේ ඒ රාම් කියලා කිව්වේ රාම් දෙවියන්ට කියලා බොරු කියනවා. මොකද රාම් කියන්නේ ඉන්ස්පෙක්ටර් රාම් කියලා දැනගන්න එක අනතුරුදායක නිසා. ඉතින් මෙන්න මේ අතර රාම් බල්ලුගේ අම්මගෙන් තොරතුරු අහනවා. බල්ලු අපරාධ ලෝකෙට ගියේ කොහොමද? අවුරුදු 6කට කලින් මොකද වුනේ කියලා අහනවා. ඉතින් මේ බල්ලුගේ තාත්තා නම්බුකාර නීතිඥවරයෙක්. ඉතින් දවසක් බල්ලුගේ තාත්තා අම්ම වෙලා පගාව දෙන්න කියලා දීපවාලි වලට තෑගි අරන් බල්ලුලාගේ ගෙදර රෝෂිබා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ තෑගි බාර ගන්න එක ඔහුගේ තාත්තා ප්‍රතික්ෂේප කරනවා. ඒත් මෙන්න මේ තෑගි දෙක පුංචි බල්ලු ඒ වගේම රතින්න පෙට්ටියක් හොරගම් කරනවා. ඉතින් එදා තමයි මුලින්ම රෝෂිබාගේ හිවරෙල්ල මේ බල්ලුට වැටුනේ. මෙන්න මේ අවස්ථාවෙත් බල්ලුගේ අම්මා බල්ලුගේ පැත්ත අරගෙන එයාගේ වැරැද්ද හැංගුවා. ඒ වගේම බල්ලුට අක්කා කෙනෙක් ඉන්නවා. එයා සමාජ සේවිකාවක්. ඉතින් බල්ලු තරුණ වයසට පැමිණියාට පස්සේ ගෙදර පවතින ආර්ථික ප්‍රශ්න නිසා රෝෂිබා වැරදි ව්‍යාපාර කරත් බල්ලු රෝෂිබා ගාව වැඩට ගිහිල්ලා මේක බලාගෙන ඉන්න බැරුව බල්ලුගේ අක්කා මගේ මල්ලිව ආයෙත් එයාට දෙන්න නැත්තම් මිනිස්සු 1000ක් අරන් එවි. ඔයා ගෙදර ගිනි තියනවා කියලා රෝෂිබාට තර්ජනය කරනවා. බල්ලුගේ අක්කාගේ තර්ජනයෙන් පස්සේ රෝෂිබා ඇයව මරා දමනවා. ඊට පස්සේ බල්ලුට ගිහින් කියනවා පොලිසිය අය ඔයාගේ අක්කව මැරුවා කියලා. ඉතින් පස්සේ තමයි මෙන්න මේ හැම දෙයක්ම පටන් ගන්න තියෙන්නේ. බල්ලු පොලිසිය අයව මරන්න ගත්තා. ඊට පස්සේ මේ වෙනකන් රෝෂිබා කරපු හැම මිනි මැරුමක්ම බල්ලු ලවා කරගත්තා. බල්ලුගේ තාත්තත් අවසානට දුකට ලැජ්ජාවට වහ බීලා මැරිලා. ඉතින් ඔන්න ඔය දේ තමයි බල්ලු ගෙදරින් ගිහපු අවුරුදු 6 පුරාවට වෙලා තියෙන්නේ. පහුවදා ගංගා බල්ලුට කියනවා මම මෙච්චර කාලයක් ඔයාගෙන වෛරයෙන් හිටියේ කියලා. ඒත් ඔයා කතාව ඇහුවට පස්සේ ඔයාගේ හිතේ හොඳ මිනිස්සෙක් ඉන්නවා කියලා මට තේරුණා. මම ඔයාට හොඳ මිනිස්සෙක් වෙන්න උදව් කරන්න කියලා ගංගා කියනවා. ඊට පස්සේ බල්ලු කියනවා දැන් ඒකට පරක්කු වැඩි. ඊට පස්සේ ගංගා කියනවා රැගුල කොණ්ඩේ කපන්න නැතුව සපතු දෙකක් හොදන්න නැතුව ඉද්දි ඕනම කෙනෙක්ට හිතෙනවා තමයි යක්ෂයෙක් කියලා. ඉතින් මේ කතාව අහලා
බල්ලු රැගුල කප ලස්සන කෝට් එකක් එනන් තෑගකුත් තරම් ගංගා දිහාවට එනවා. ඒක දැකලා ගංගටයි අනිත් අයටයි කොටම hina. බල්ලු ගංගාව ඉදන් නිකන් දේවාලයක් වගේ තැනකට ගියා. ඊට පස්සේ බල්ලු ඇහුවා එයාගේ පිනුම කොහොමද කියලා. එතකොට ගංගා ඇත්තටම ලස්සනයි කියලා hina වෙලා කීවා. එකපාරටම කෙනෙක් වෙනස් වෙනකොට හැමෝටම hina යනවා. ඒක ගණන් ගන්න එපා කියලාත් කියනවා. ඒත් එක්කම බල්ලු ගංගට ගෙනාවු තෑග්ග එයා ගියාට පස්සේ බලන්න කියලා බල්ලු එතනින් යනවා. ඒ වගේම බල්ලු කියනවා අද යාට ගොඩාක් සතුටුයි කියලා. බල්ලු ගංගට ගෙනලා දීලා තියෙන්නේ රාම් දෙවියන්ගේ පිළිමයක්. බල්ලු හිතුවේ එදා ගංගා රාම් ගැන කිව්වේ රාම් දෙවියන් ගැන කියලා. ඒ නිසා තමයි මෙන්න මේ ස්ටැචු එක ගෙනලා දීලා තියෙන්නේ. දැන් මෙන්න මේ සින්දුව යනවා. ඉතින් සින්දුව මෙන්න මෙහෙම ඉවර වෙද්දී බල්ලු ගංගට කියනවා මාව මරන්න ආපු කෙල්ල මගේ ජීවිතේම වුණා. ඉතින් බල්ලු ගංගට ආදරේ කියලා කියන්න මංගල සූත්‍රයකුත් ගෙනල්ලා. දැන් තමයි ගංග දැනගන්නේ බල්ලු යාට ඇත්තටම ආදරේ කරනවා කියලා. ගංග මේක අහලා ගොඩක් කලබල වෙලා බල්ලු මේ අහන්න මම ඔයාලට ගොඩක් ගෞරව කරනවා. ඒත් මම ඔයාලට ආදරේ කරන්නේ නැහැ කියලා කියනවා. එතකොට බල්ලු අහනවා ඇයි කියලා. එතකොට ගංගා කියනවා මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා. එතකොටම බල්ලුගේ සියලුම බලාපොරොත්තු සුන් වෙලා ගිහිල්ලා ඉවසා ගන්න බැරි කේන්තියකින් ගංගට කම්බුලට පාරක් ගහලා කෑ ගහලා අහනවා කවුද උගේ නම මොකද්ද කියලා. ගංගා යාගේ නම කියන්න බෑ කියලා කියනවා. එතකොටම බල්ලු පොලිසියෙන් වට කරලා කියලා පණිවිඩයක් එනවා. ඊට පස්සේ බල්ලු එතනින් දුවනවා. දැන් පොලිසිය සහ බල්ලුවාගේ කල්ලි අතර වෙඩි හුමාරුවක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔහම එක තැනක් එනවා බල්ලුව පොලිසියට කොටු වෙන. පොලිසියත් බල්ලු දෙසට වෙඩි තියන්න පටන් ගත්තා. මෙන්න මේක බලන් ඉන්න බැරුව ගංගා ඉදිරියට පැන වෙඩි තියන්න නොදී බල්ලුව හරස් කරගත්තා. ඒ අතර බල්ලු එතනින් පැනගත්තා. ඉතින් අපරාධකරුවෙක් ආරක්ෂා කරන්න ඔහුට පැනලා යන්න උදව් කරපු ගංගාව ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්නවා. බල්ලුත් බොහොම අමාරුවෙන් පොලිසියෙන් බේරලා පැනලා යනවා. ඒ අතර තවත් පොලිස් කණ්ඩායමක් ඒ ළඟම බල්ලුගේ අම්මා තියාගෙන ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට අම්මට ඇහෙනවා බල්ලු හැංගිලා ඉන්නේ මේ තියෙන කැලේ කියලා. ඒක ඇහිලා ඒ අම්මා කිසිම අරමුණක් නැතුව වාහනෙන් බැලලා කැලේ ඇතුළට යනවා. ගිහිල්ලා කැලේ මැද තියෙන පල්ලියකට යනවා. ඒකට ගිහින් ඒකේ ඉන්න ෆාදර් කෙනෙක්ගෙන් අහනවා මගේ පුතාව දැක්කද කියලා. ඊට පස්සේ ෆාදර් දෙවියන්ගෙන් පුතාව හොයලා දෙන්න කියලා ඉල්ලලා ෆාදර් එතනින් යනවා. එතකොටම කෙනෙක් අම්මා කියලා කතා කරනවා. බලද්දිම බල්ලු අම්මට හිතා ගන්න බෑ. අවුරුදු 6කින් පුතාව දකින්නේ. බල්ලුත් අම්මව දැකලා පොඩ්ඩක් කලබල වෙලා කාත් එක්ක දාවි කියලා අහනවා. ආර්ති එහෙමත් නැත්තම් බල්ලුගේ අම්මා කියනවා පොලිසියෙන් පැනලා තනියෙන් ආවේ කියලා. ඉතින් ටික වෙලාවක් බල්ලු අම්මත් එක්ක ආදරෙන් කාලය ගත කරලා හිටියා. ඒ අතර රාම් මම්මගේ ඔරලෝසුව නිසා ඒ තැනට හොයාගෙන එනවා. බල්ලුත් ගොඩක් තිගෙස්සුන රාම්ව දැකලා. ඒ කියන්නේ රාම් දවසක් ආර්තිගේ ඇත්තේ ඔරලෝසුව බැඳලා ඉන්න තැන හොයාගන්න පුළුවන් විදිය. බල්ලු හිතුවා අම්මා යව පාවලා දුන්නා කියලා. ඊට පස්සේ අම්මා බල්ලුට කියනවා බය වෙන්න එපා පුතේ මේ ඉන්නේ වගේ පුංචි කාලේ යාළුවා බබ්ලා කියලා. සහ අම්මා බල්ලුගෙන් ඉල්ලනවා පොලිසියට බාර වෙන්න කියලා. ඉතින් බල්ලු මේ කියන කිසිම දෙයක් අහන්නේ නැතුව රාම් එළියට දන් ගිහිල්ලා මේ වැඩවලට අම්මව පාවිච්චි කරා කියලා හරිම තරහෙන් රාම්ට ගහගෙන යනවා. ඉතින් ඔන්නෝම දෙන රණ්ඩුවේදී අම්මා මැද්දට එනවා රණ්ඩුව බේරන්න කියලා හිතාගෙන. එතකොට බල්ලුවට කේන්ති ඉවසා ගන්න බැරුව බල්ලු අතින් අම්මට පාරක් වදිනවා. ඉතින් එතකොටම බල්ලු අම්මට ගහනවා දැකලා බල්ලුගෙන කේන්තිය දෙගුණ තෙගුණ වෙලා රාම් බල්ලුට තව තවත් වෙගෙන් ගහන්න ගත්තා. කොහොම දෙන්න පොර බදිද්දී රාම්ගේ පර්ස් එක වැටලා තිබිලා ඒකේ ගංගාගේ ෆොටෝ එකක් තියෙනවා බල්ලු දකිනවා. අන්න ඒ වෙලාවේ තමයි බල්ලුට පැහැදිලි වෙන්නේ ගංගා කියන්නේ කාගේ කවුද කාගේ පෙම්වතියද කියලාත්. මෙච්චර දවසක් ගංගා රාම් කිය දෙවියන් ගැන කියනවා වගේ කියලා තියෙන්නේ රාම් සින්හා ගැන කියලා. ඉතින් ඔන්න ඔහොම රණ්ඩුවේ යද්දී බල්ලු කොහොම හරි රාම්ට පාරක් ගහලා එතනින් පැන ගන්නවා. ඉතින් පැනගෙන බල්ලු රේල් පීලක් දිගේ යනකොට සෝනියා සහ රොෂිබාගේ කට්ටිය බල්ලු එක්කන් යන්න ඇවිත් ඉන්නවා. ඊළඟ කොටසෙන් පෙන්නන්නේ ගංගාට හිරේ යන්න සිද්ධ වෙනවා. ඉතින් රාම්ටත් පොලිසියට හරිම තරහයි ගංගා එක්ක. ඉතින් බල්ලු රොෂිබාගේ තැනේ ආදරය ගැන කලකිරීමෙන් සොෆියා එක්ක කතා කරගෙන ඉද්දී උදේට රොෂිබා එනවා. ඉතින් ඊට පස්සේ බල්ලු රොෂිබාට කියනවා එයාට මේ ලෝකේ ඉන්න දුෂ්ටතම මිනිස්සයා වෙන්න ඕනේ කියලා. තව එයාට හෙට වෙද්දි රාම්ගේ මිනිහ බලන්න ඕනේ සහ එයාගේ අම්මව එයා ළඟට ගන්න ඕනේ කියලා කියනවා. ඉතින් රොෂිබාත් මේ ඔක්කොම ඔයාට කරලා දෙන්නම් කියලා කියනවා. ඊට පස්සේ රොෂිබාගේ නිවසේ බල්ලු නැවත ආපු එක වෙනුවෙන් හැමෝටම පාටි. දැන් නැවතත් කල්නායක සෝන් එක යනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ බල්ලු සොෆියා සහ පාටි අනිත් අය කල්නායක සෝන් එකට හරි අපූර්ව නටනවා. ඔන්නෝම සින්දු ඉවර වෙනවත් එක්කම බල්ලුගේ අම්මාව රොෂිබාගේ ගෙදර එක්කන් එනවා. රොෂිබාගේ කට්ටිය රාම් දාපු ඔරලෝසුව අම්මගෙන් ගලවලා විසික් කරනවා. නිවසට ඇතුළු වෙන අම්මා බල්ලු රොෂිබා එක්ක බිබී ඉන්නවා දැකලා හරිම කේන්තියෙන් බල්ලුට කම්බුලට පාරක් ගහනවා. බල්ලුටත් හිතා ගන්න බැරි වුණා. බල්ලු අම්මගෙන් ඇහුවා අම්මව මට ගැහුවා කියලා. ඊට පස්සේ අම්මා කියනවා ඔව්
මම ඔයාට ගහන්න තිබ්බේ අද නෙමෙයි එදා. එදා ඔයා ඉස්කෝලේ යාළුවන්ගෙන් පැන්සල් හොරකම් කරපු දවසේ, මේ රාක්ෂයාගෙන් රතින්න හොරකම් කරපු දවසේ, මුලින්ම තාත්තගේ අඩුපාඩු කියන්න ගත්ත දවසේ තමයි මට ඔයාට ගහන්න තිබ්බේ කියලා අම්මා කියනවා. ඒ වගේම දරුවන්ගේ වැරදි හංගන අම්මලාගේ ළමයි ලොකු වුණාම වෙන්නේ මේ වගේ කියලා ඒ අම්මා කියනවා. ඉතින් ඔන්න ඔහොම මෙතන ලොකු දෙබස් හුමාරුවක් වෙනවා. අන්තිමට බල්ලුගේ අම්මට බල්ලුගේ වැඩ ගැන හරිම කේන්ති. කොහොම නමුත් බල්ලුට ඕන වෙනවා අම්මව එයා ගාව තියාගන්න. ඉතින් බල්ලුට මේ ඉන්න බැරි නිසා සිංගප්පූරු යන්න වෙනවනේ. ඉතින් බල්ලුට ඕන වෙනවා අම්මා සිංගප්පූරු එක්කයි යන්න. මේ අතර රොෂිබා කියනවා බල්ලු මේ වන විටත් පොලිසියෙන් ඔයා ඉන්න තැන ආරංචි වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඔයා මුලින්ම නැවට යන්න. ඊට පස්සේ මම අම්මව බෝට්ටුවෙන් එවන්නම් කියලා කියනවා. ඔයත් එක්ක අම්මව යවන එක ආරක්ෂාවට හොඳ මදි කියලා කියනවා. ඉතින් රොෂිබාට ඕන වෙලා තියෙන්නේ බල්ලුගේ අම්මා ඇය සිවිදිමි හානි කරගත්තාසේ පෙන්නලා ඇයව මරා දමන්න. මොකද බල්ලුගේ ලොකුම දුර්වලතාවය තමයි අම්මා. ඉතින් කොහොම හරි බල්ලු සොෆියා එක්ක නැවට ගියා. නැව ඇතුළට ගියට පස්සේ කෙනෙක් බල්ලුට එළියට එන්න බැරි විදියට අගුළු දැම්මා. ඒ අතර බල්ලුගේ අම්මත් එක්ක එක්කෙනෙක් රොෂිබා කිව්ව වෙලාවට කලින් බෝට්ටුවේ මුහුදට එක්කන් ගිහිල්ලා ඌ අම්මව බෝට්ටුවේ තනියෙන් දාලා සැලැස්ම විදියට ඌ පයින්නවා. දැන් අම්මා විතරයි බෝට්ටුවේ ඉන්නේ. මේක බල්ලුත් දකිනවා. බල්ලුටත් කර කියා ගන්න දෙයක් නැහැ. මොකද බල්ලුගේ බෝට්ටුව එහෙම නැත්තම් නැවේ. දොරවල් ලොක් කරලා නිසා. ඔන්න ඒත් එක්කම බල්ලු රටින් පයින්න යනවා කියලා ආරංචි වුණ රාම් සහ එයාගේ පොලිස් දෙපාර්තමේන්තුවේ අය බල්ලුගේ බෝට්ටුව පැත්තට එනවා. එහෙම යද්දී රාම් දකිනවා බල්ලුගේ අම්මා විතරක් බෝට්ටුවේ තනියෙන් ඉන්නවා කියලා. ඉතින් පාලනය නැති බෝට්ටුවෙන් බල්ලුගේ අම්මා මුහුදට වැටෙනවා. ඒක දකින රාම් බල්ලු අල්ලගන්න එක පැත්තකින් දාලා අම්මව බේරගන්න යනවා. ඒ වෙලාවේ වෙරළ පැත්තේ රොෂිබාගේ අයයි පොලිසිය අය අතර වෙඩි හුමාරුවුත් වෙනවා. ඒ අතර බල්ලුත් කොහොම හරි බෝට්ටුවෙන් පැනගෙන ගොඩබිමට ආවට පස්සේ බල්ලුව දැකලා රෝෂන් කියනවා බල්ලු රුෂිබා හදන්නේ ඔයාගේ අම්මව මරන්න. එයා ඔයාගේ අක්කවත් මැරුවා. මට තවත් මේ වණන් හංගන් ඉන්න බෑ කියලා රෝෂන් කියනවා. ඉතින් මේ කතාව අහලා බල්ලු අද රෝෂිබාගේ ඇත්ත තත්ත්වය දැනගත්තා. ඊට පස්සේ බල්ලු ගියා රෝෂිබාව මරන්න. රෝෂිබා එයාගේ අම්මව මරන්න ගියපු එකටයි අක්කව මැරුව එකටයි බල්ලු රෝෂිබාට ගහන්න පටන් ගත්තා. එයාගේ බොඩිගාඩ්ලා නිසා ඒක ලේසි වුණේ නෑ. අන්තිමට බල්ලු එතන ගොඩනැගිල්ලකින් බිමට වැටුණා. ඊට පස්සේ එතනට රාම් ආවා. රාම් රෝෂිබා සහ එයාගේ මැරයන් එක සටන් කරලා අන්තිමට රෝෂිබාව අත්අඩංගුවට ගන්නවා. දැන් බල්ලු ඉන්නේ රහස් තැනක හැංගිලා. ඉතින් රොෂිබාගෙන් පස්සේ ඒ කල්ලි නායකයා වෙන්නේ බල්ලු. බල්ලුව හෙලිකොප්ටරයකින් සිංගප්පූරුවට ගෙනියන්නයි ලෑස්ති කරලා තියෙන්නේ. ඒ අතර සොෆියා බල්ලුට ඇවිත් කියනවා ඔක්කොටම කලින් මෙන්න මේ පත්‍රේ බලලා ඉන්න කියලා. ඊට පස්සේ රෝෂන් හැමෝටම හෙන්න පත්‍රේ කියවනවා. ඒකේ සඳහන් වෙන්නේ ගංගා සහ බල්ලු අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවට තහවුරු වුණ බවත්. ගංගාගේ ආදරය නිසා බල්ලුව බේරගෙන රටටත් පොලිසියට ද්‍රෝහියෙක් වුණා කියලා. ඒ වගේම හෙට උසාවියේ ගංගාගේ කේස් එක විභාග කරනවා කියලා සඳහන් වෙනවා. බල්ලුත් ඒක අහලා හයියෙන් කෑ ගහලා hina වෙනවා. නඩු දිනය ආවා. මහ ජනතාවත් නඩු තීන්දුව අපේක්ෂාවෙන් උසාවිය අසල රැස් වෙලා බලා ඉන්නවා. ඉතින් ඇය කළ අපරාධය වෙනුවෙන් උසාවියේ වසර 4ක සිරදඬුවමක් නියම කරා. ඉතින් එතකොටම හිස්සාවරණය කරගත් පිරිසක් එතන වහලයට වෙඩි තියලා කලබලයක් ඇති කරා. නඩුකාරතුමා ඇහුවා මොනවාද ඔයාලට ඕනේ කියලා. එතකොට කිව්වා සාධාරණයි කියලා. ඉතින් උසාවියේ ඉන්න හැමෝම බයෙන් විවුලමින් අත් ඔසවාගෙන ඉන්නවා. ඉතින් එහෙම ඉදින් හිස්සාවරණය කරන් ආව පුද්ගලයා කියනවා පොලිසියටවත් උසාවියටවත් සාධාරණ ඉටු කරන්න බෑ. පව්වල වගකීම තියෙන කෙනාට තමයි සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් කියලා. ඉතින් අද යක්ෂයා ඒක තීරුම් ගන්න තියෙන්නේ ස්වාමීනි කියලා මුණුවවරණේ ගලවනවා. බලනකොට ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ බල්ලු රාම් සහ ගංගා ඇතුළු හැමෝම පුදුම වෙනවා. ඒ වගේම බල්ලු තවදුරටත් කියනවා ස්වාමීනි මම මගේ අම්මගේ ඔළුව අත තියලා දිවුරන්න. මේ ඉන ගංගා පවිත්‍රයි කියලා. සීතා දේවිය තරම් පවිත්‍රයි කියලා ස්වාමීනි. कि गंगा पवित्र है, सीता की तरह पवित्र है योर ऑनर. රාම් විතරයි යාගේ හිතේ හිටියේ. ඒ වගේම ඉන්නෙත් එයා විතරයි. इसकी एक एक बूंद में राम समाया था और है. ඒ වගේම බල්ලු තවදුරටත් කියනවා රාම් හරියට රාම් දෙවියන් වගේ. ಭಾರತයේ සැබෑම පුත්‍රයෙක් ස්වාමීනි. මම අද වෙනකන් හිතාගෙන හිටියේ පොලිසියයි නීතියයි වෙඩි තියනවා ඇරෙන්න වෙන මුකුත්ම දන්නේ නැහැ. හැබැයි අපරාධකරුවන්ට අඩුවන් නම් දෙන්න දන්නවා කියලා. ඒත් නෑ. අදටත් රාම්ලයි ගංගලයි මේ රටේ ඉන්නවා. මම වගේ දුෂ්ටයෙක්ට ජීවිතය දෙන්න තමන්ගේ හැම දෙයක්ම කැප කරන හැම දෙයක්ම. ඔයගොල්ලෝ ගංගට චෝදනා කරපු හැම දෙයකටම වැරදිකාරයා වෙන්නේ මමයි ස්වාමීනි. මට දෙන දඬුවමක් දෙන්න. ඒත් මේ සීතව රාම්ගෙන් වෙන් කරන්න එපා. එහෙම කරන්න එපා ස්වාමීනි. ඉතින් එහෙම කියලා බලු රාම් ගාවට ගිහින් එයාගේ තුවක්කුව රාම්ගේ කකුල් දෙක ගාවින් තියෙනවා. අනිත් අයත් තමන්ගේ තුවක්කුව බාර දෙනවා. ඉතින් ඊට පස්සේ බලු රාම්ව බදා ගන්නවා. රාම් කියනවා මම හැම වෙලාවෙම දෙනන් හිටියා. හැම දුෂ්ටයෙක් ඇතුළෙම නායකයෙක්. එහෙම නැත්නම් වීරයෙක් ඇංගිලා ඉන්නවා කියලා. බලන්න අද ඔයා වීරයෙක් වුණා. ඉතින් හැමෝටම මාරම සතුටුයි. ඉතින් බල්ලුත් හිරේට බාර වුණා. ඉතින් කතාව ඔන්නෝම අවසන් වෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ ෆිල්ම් එක ගැන? ඒ වගේ මේ වීඩියෝ එක ගැන?
ඔයාලට හිතෙන දේවල් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන් නරඹන්න කියලා ආරාධනා කරනවා. මොකද එතකොට තමයි මේ ෆිල්ම් එකේ නියම රසය, හාස්‍ය රසය, ත්‍රාසය, එතකොට මේ සුන්දරත්වය නියමෙටම විඳ ගන්න පුළුවන්. හරිම ලස්සන චිත්‍රපටයක් 90 දශකයේ තිරගත වුණ. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් මගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරනවා. හැමෝටම සුබ දවසක්.